are you doing? Huh? හෙලෝ හෙලෝ ළමයි ඔයාලට What are you කොහොමද? doing? ඔන්න ඉතින් අදත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් ඇත්තටම අද ගෙනාවේ අපේ මං හිතන්නේ දවස් ගානක වීඩියෝ සෙට් එකක් තමයි මෙතන තියෙන්නේ. ගොඩක් නැහැ. ඉතින් අපි හිතුවා එහෙම පොඩි අපි ගත්තු වීඩියෝ හරිම ෂොට්ස් gloomy. ටිකක් දාලා ඉතින් vlog එකක් gloomy හදන්න. gloomy ඉතින් and අපේ හොඳටම සති හුණද. එක දවස් ඉතින් ගෙවන විදි තමයි මේකේ තියෙන්නේ. What are you ඉතින් doing? ඔයාලා හැමෝටම ආරාධනා කරනවා ඉතින් අපේ වීඩියෝ එකත් එක්කලා රැඳිලා ඉන්න එපා. කියලා. රටේ ඕක. ඉතින් ඇත්තටම මම වැඩ කරන්නේ බදාත බ්‍රහස්පතින්දා කාගේ මේ ගුණ සිකුරාදා. පෙළ? ඉතින් මම කැෂුවල් වැඩ Hello. කරන්නේ. ඉතින් ඒ දවස්වල ඉතින් මට තාම ඇත්තටම ඩ්‍රයිවර්ස් ලයිසන් නැහැනේ මෙහි. ඉතින් ඒ හින්දා මට හරිම ලේසි යන්න මට ලයිසන් තිබුණා නම් ඉතින් මේ දවස්වල ඉතින් ඒක නැති නිසා උදේ ඉතින් අපි 7:00ට විතර එමිගේ ස්කූල් එකට යනවා. ඉතින් මෙහි රූල් එකක් තියෙනවා 8:25ට කලින් බබාලව ස්කූල් එකේ තියන්න බෑ තනියම. ඉතින් එහෙම තියනවා නම් ඉතින් කවුරු හරි එක්ක තමයි ඉන්න ඕනේ. ඉතින් මට උදේට දැන් එයාට අපේ ගෙවල් ළඟ ඉඳන් ඉතින් බස් එක එනකොට ඇත්තටම 8:00 විතර වෙනවා. මට ඒ වෙලාවට යන්න වෙලාව මදි. මට ඒ වෙලාවට බස් එකක් නැහැ. ඒ නිසා ඉතින් අපි හැමදාම උදේ 7:00ට විතර එමිගේ ස්කූල් එකට යනවා. මම වැඩ කරන දවස් ටිකට. ඊට පස්සේ එයාගේ ස්කූල් බෙල් එක වැදුනහම ඉතින් මම එයාව ස්කූල් එකේ තියලා මම වැඩට යනවා. ඉතින් නම් මට පැය භාගයක් වගේ වෝක් එකක් තියෙන්නේ. ඉතින් ඔහොම තමයි. ඉතින් අපේ සතිය ගෙවෙන්නේ. ඉතින් මං ඉතින් එයාත් එක්ක ඉතින් පැයක් විතර ස්කූල් එකේ ඔහොම තමයි ඉතින් කොහෙට හරි වෙලා වාඩි වෙලා ඉතින් එයාගේ කෝලම් බල තමයි ඉන්නේ. ඉතින් අපේ ඉතින් ඔය එක මට දවස නම් මතක නැහැ. ඉතින් ඒ මම වැඩ කරන දවසක් තමයි මේ. සතියේ දවස් 3ක් අපි මෙහෙම තමයි. උදේ එනවා. බෙල් එක වදිනකන් ඉන්නවා. ඊට පස්සේ මම යනවා. නේ. මෙහෙම ඉතින් එයා ඉන්න. අද මාර්ම හුණග අද වයිනවා කියලා තිබ්බ වහිතන්නේ නෑ. හොඳටම හුණග. Kill it out there. We are taking it like Then feels like 15ක් වගේ තියෙන්නේ. where's your lunch? Where's your lunch? Mommy, what's your lunch? හිනාවට මේකට හිනාව No. එහෙම තමයි 8:25 වෙනකන් ගිහින්. ඊට පස්සේ මම යනවා. ඉතින් අපිට මේ වින්ටර් එකේ අන්තිම කාලේ තමයි යන්නේ ළමයි. ඉතින් අපේ ඇත්තටම උදේට මාරම ලස්සන ඒ කියන්නේ උදේට හරිම ලස්සන දවස් තියෙනවා. හරිම ග්ලූමි දවස් තියෙනවා. ඉතින් මේ එක දවසක් එහෙම හරිම ලස්සනයි. අර කන්ද ඇතුලෙන් මීදුම උඩට යනකොට හරිම ලස්සනයි. ඉතින් අපිට මෝර්නිං view එක හරිම ලස්සනයි ඉතින්. ඉතින් ඔහොම තමයි. ඉතින් අද අපි යනවා අපිට බෙඩ් එකක් බලන්න. ඉතින් අපි ඉතින් මේ දවස්වල ඇත්තටම ඉන්නේ බිම මෙට්‍රස් එක දාගෙන. මොකද අපේ තිබ්බ ඇඳ එච්චර හොඳ ඇඳක් නෙමෙයි. ඒ නිසා අපි ඒක ගලවලා අපි මෙට්‍රස් එක බිමට දාගෙන තමයි හිටියේ. ඉතින් දැන් අපි හිතුවා අපිට හොඳ බෙඩ් එකක් ගන්න ඕනේ කියලා. ඉතින් අපි අද යනවා ෆැන්ටස්ටික් ෆර්නිචර් එකට. ඉතින් බලමු මොනවාද වෙන්නේ කියලා. ඉතින් මේ දවස්වල මෙහි ෆයිනෑන්ෂල් ඉයර් එක ඉවර වෙන කාලේ. ඉතින් එතකොට මෙහි ගොඩාක් ඔෆර්ස් යනවා. ඉතින් අපිත් බැලුවේ ඔෆර් එකකට ගිහිල්ලා බලන්න. ඉතින් ඒ ඔෆර්ස් ගොඩාක් ඇත්තට මෙහි ඔෆර්ස් කියන්නේ ඔෆර්ස්ම තමයි ළමයි. ඒවා ඉතින් 100%ම ඇත්ත තමයි. ඉතින් මේ කාලේට හොඳ ඩීල්ස් තියෙනවා. ඉතින් ඒ හින්දාම තමයි අපි ආවේ ෆැන්ටස්ටික් ෆර්නිචර් එකට බලන්න. ඉතින් බලමු මෙතන ඉතින් තියෙනවා අපි හිතන බෙඩ් එක මෙතන තියෙනවා. ඉතින් බලමු අපිට ගන්න පුළුවන් වේද කියලා. ඉන්න බයන රග් එක සාල්ට රග් එකක් කොන්නම this one $99. This one $99.
don't අර බාන ළමයි කරන වැඩේ දීලා ඇඳවලින් දානවා කුෂන් එකක් තියෙනවා ඔව් නේ අර අපි කොට්ට හේතු කරන්න ඕනේ අර බාන ඊමිට පුදුම මේ එකක් කර හැම තැනම දුවනවා හොත් ඔව් ඒක මාර සොෆ්ට් තලල බලනු ඒක තමයි අර මේ නෙත්මිත් කිව්වේ මේක ආරි අරිසානේ හැබැයි බ්ලැක් නේ මේකත් ලස්සන නේ මෙතන ඔක්කොම තියෙන ෆර්නිචර්ස් කඩවල් මං හිතන්නේ මේක shopping mall එකක් පොඩි අපි බෙඩ් එක ගන්න හදන්නේ ෆැන්ටස්ටික් ෆර්නිචර් එකේ මේ අපිට ඕනේ කිං සයිස් එක. ඉතින් මෙතන ඔක්කොම දාලා තියෙන ඒගොල්ලෝ ෂෝරූම් එකේ දාලා තියෙන්නේ මේ queen size එක. ඉතින් ඒගොල්ලෝගෙන් අහන්න ඕනේ දැන් ඇඳන් දෙකක් අපි කැමති වෙලා ඇහුවා එකක් නැහැ මෙතන ඔන්ලයින් තමයිලු එක පර්චේස් කරන්න ඕන. තමයි. පිස්සු හැදෙනවා ළමයි මේ වගේ තැනකට ආවහම හැම තැනම ලස්සන දේවල්. අද අපි කොහෙද යන්නේ? කියන්න පුතේ අද කොහෙද යන්නේ කියලා මේ? We are going to Tagraph fantastic furniture. In 600 meters, use the right lane to stay to the right to Nan's Road. ඉතින් ළමයි අපිට ඊයේ ගියාට අපිට ඇඳ ගන්න බැරි වුණා. මොකද මේ අපි හොයපු මං ඔයාලට කිව්වනේ ඉතින් එතන තියෙන්නේ queen size. ඉතින් king size අපි කරනවා කියන්නේ අපිට ඕනේ නම් අපි ඉතින් ඕඩර් කරන්න වෙනවා. ඉතින් ඕඩර් කරාම ඉතින් එන්න දවස් ගාණක් යනවා. එතන මේ ඉතින් එච්චර කාලෙ ඉතින් අපිට බලන් ඉන්න බෑ. ඉතින් අපිට ඉතින් දැන් මේක ඕන වුණා. ඒ හින්දා ඊට පස්සේ අපේ ගෙදරින් දැන් කිලෝමීටර 30ක් 35ක් විතර තියෙනවා. තව පැය භාගයක් විතර දුරකින් තියෙනවා ටග්‍රා කියලා සිටි එකක්. ඉතින් ඒකේ තියෙනවා ෆැන්ටස්ටික් ෆර්නිචර් එක. ඉතින් ඒකේ තිබුණා ක්ලික් ඇන්ඩ් කලෙක්ට් පුළුවන් කියලා. ඉතින් අපි කරේ ඊයේ රෑ අපි ඕඩර් කරා. ඉතින් ඒක අද උදේ අපි ඉතින් කලෙක්ට් කරගන්න දැන් මේ ආවා. ඉතින් ඔන්න බලන්නකෝ ඉතින් අපිට වෙන වැඩේ ඉතින් ඇත්තටම ඒක හෙන ලොකුයි. අපි හිතුවා ඉතින් අපිට එන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒක එමිවත් දාගෙන බෙඩ් එකක් දාගෙන එන්න පුළුවන් කියලා තමයි දැන් මේ අපි ආවේ. ඉතින් බලන්නකෝ ඉතින් අපිට වෙච්ච දේ. ඉතින් වාහනේ පිරෙන්නම ඇඳ ලොකුයි ළමයි. ඉතින් ඔහොම තමයි මෙහි අපි මොකක් හරි ගන්න ගියාම ඉතින් ඔහොම තමයි අපිට එන්නේ. අපි තමයි ඔක්කොම ගිහිලා ඇසෙම්බල් කරගන්න ඕන. මට මතකයි වොලොංගොන් ඉන්නකොට අපි අපේ ගත්ත බෙඩ් එක අපි ගත්තේ බනින්ස් එකෙන්. ඉතින් ඒකත් ආවේ ওই වගේ බොක්ස් එකක. ඉතින් අපිට ඒකට පැය 2කමාරක් විතර ගියා ළමයි ඇඳ සෙට් කරගන්න. ඉතින් අපි ආපහු මෙහෙට මූව් වෙනකොට ඉතින් අපි හැමදේම විකුණලා තමයි මෙහෙට ආවේ. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. එමි සෙල්ලම් කරන්න ගියා. අපිට මාර වැඩේ උනේ ළමයි.
අපි හිතුව අපිට ඇඳ මේ අපේගේම දාගෙන ගිහිලා අපිටත් යන්න පුළුවන් කියලා හිතාගෙන තමයි ආවේ. ඒ වුණාට ඇඳ දාලා බලුවහම මේකේ කාර් සීට් එක දාන්නත් බෑ. මේ මට යන්නත් බෑ. මට කොහොමද එම්බ දාලා යන්න බෑනේ. ඉතින් මේ අයියා ගියා දැන් ගෙදරට ඒක දාලා අපෝපු ගන්න එන්න ඕනේ යාවිට. ඉතින් අයියා ගියා බෙඩ් එක අරගෙන ඉතින් අපි දෙන්නව ගන්න යා එන්න තමයි හිටේ. ඉතින් අපිට මෙතන ඉඳන් බස් එකක් ගන්න පුළුවන්. ඉතින් අපේ ගෙවල් ළඟටම එක බස් එකයි ඕනේ. ඉතින් අපේ ඉතින් මමයි එමි එන්නම් කියලා මම කිව්වා. ඉතින් අපි දෙන්න මේ බස් එකේ යන ගමන් ඉතින් මේ බස් එකටම ඉන්නේ අපි දෙන්න විතරයි ළමයි. ඉතින් හරිම ෂෝක් හරිම ලස්සන පාරකින් යන්නේ. ඉතින් අපිත් මීට කලින් මේ පාරේ ගිහිල්ලා නැහැ. ඉතින් මායි එමි ගෙදර යනවා මෙහෙම. ඉතින් ළමයි මෙහෙම තමයි අපේ ඇඳ ගෙනාවට පස්සේ ඉතින් අපි ඇඳ හදලා තියාගත්තේ මෙහෙම. ඔහොම තමයි. අපිට එන්න පැය එකමාරක් වගේ වෙලාවක් ගියා මට එමටයි ගෙදර එන්න. එතකොට ඉතින් අයියා ගෙදරට ඇවිල්ලා ඇඳ බාලා ඉතින් ඇඳේ භාගයක් හද හිටියේ. ඇත්තටම මට වීඩියෝ කරන්න බැරි වුණා ඒක. ඉතින් ඔහොම තමයි අපේ ලස්සන ඇඳ හැදුවට පස්සේ තියෙන්නේ. ඉතින් මේ තවත් දවසක රෑ ඉතින් අද අපේ ගෙදරට පල්ලෙහා ගෙදරින් අපේ යාළුවෝ එනවා අද අපේ ගෙදරට ඩිනර් එකට. ඉතින් ඔන්න ওই විදියට ඉතින් අපි හදාගෙන තියාගත්ත අපේ මේ පැත්තේ කට්ටියට වඩලා සෙට් වෙලා ඉතින් සින්දුවක් කියන්න. ඉතින් අද අපි හදන්න යන දේ බලන්නකෝ. ඉතින් අපි අද හදන්නේ ආප්ප. ඉතින් ආප්ප හදලා බාබකියු එකක් දාලා ඉතින් අපි මේ බාබකියු එක ඇතුළටම එළිය කරන්න තමයි හිටියේ. ඉතින් එළිය පට්ටම සීතලයි. එහෙනම් ඉතින් අපි මේක ඇතුළට ගත්තා. ඇතුළේ ඉතින් කරන්න හිතාගෙන තමයි හිටියේ. ඒ වුණාට ඉතින් ටික වෙලාවක් ඔක කරගෙන යනකොට ෆයර් අලාර්ම් එක වැදුනා. ඉතින් අපි ඒක එහෙමම නතර කරලා ආපහු ඒක එළියට දැම්මා. ඉතින් එළියට දාලා ඉතින් දැන් බාබකියු එක හදලා ඉවරයි. මෙහෙම තමයි ඉතින් මගේ රසම රස ආප්පේ හැදුනේ. හරිම හැපි ළමයි අම්මා ඉතින් ලංකාවෙන් අපතාච්චියක් අරගෙන ආවේ. ඉතින් ඒක මෙච්චර කල් මගේ තිබ්බ මික්ස් වලට හරි ගියේ නෑ. ඉතින් මේ සැරේ හදපු මික්ස් එක ලංකාවේ පැකට් එකක්. ඉතින් ඒක ඉතින් දෙරණ බ්‍රෑන්ඩ් එකකින් මං හිතන්නේ. ඉතින් ඒකට හරියටම සෙට් වුණා මගේ අපතාච්චිය. ඉතින් මේ තවත් දවසක මට තිබ්බ මගේ ළඟ තියෙන ඔක්කොම පෑන් වලන් ටික දැන් සවුත්තු වෙලා. ඉතින් අපි හිතුවා ඕඩර් එකක් දාන්න. ඉතින් අපේ ගොස්ෆර්ඩ් වල තියෙන ඉතින් ගොඩාක් වෙයාහවුස්. ඉතින් අපි කිචන් වෙයාහවුස් කියන වෙයාහවුස් එකකින් ඕඩර් කරා මේ බ්‍රෑන්ඩ් එක. මේක ටිකක් ඉතින් අපි බලලා රේටින්ග්ස් එහෙම හොඳට තිබ්බ බ්‍රෑන්ඩ් එකක්. ඉතින් අපි ඒක ඔන්ලයින් ඕඩර් එකක් දාලා ඉතින් ඕක ආවේ ඇත්තටම සිකුරාදා රෑ. ඉතින් සිකුරා ආවෙත් නැහැ. අපි ගෙදර නැති වෙලාවක එයාලා ඩිලිවර් කරන්න ඇවිල්ලා ඉතින් අපි හිටපු නැති නිසා ඒක ආපහු පෝස්ට් ඔෆිස් එකට අරගෙන ගිහිල්ලා ඉතින් ඊමේල් එකක් ආවා. අපි දැන් සිකුරාදා තමයි ඕක අරගෙන ආවේ ගෙදරට එනකොට. ඉතින් මේක තමයි මගේ අලුත් වලන් සෙට් එක ළමයි. ඉතින් මම මේකෙන් තමයි ඉස්සරහට කෑම හදන්න යන්නේ. ඉතින් ඔන්න ඔහම තමයි ළමයි අපේ දවස් ගානක් ඉතින් ගෙවුනේ. ඉතින් මෙච්චර වෙලා වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ඉතින් තවත් වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්. බයි.